ආයිබෝන් චාපා. ආයිබෝන් දක්ෂ. අදත් මා අදහස් කළා කුමාර චාපා බණ්ඩාර සමග මේ විදිහට සාකච්ඡාව ආරම්භ කරන්න චාපට ආයිබෝන් කියලා. දැන් චාපා මේ වෙසක් පුර පසළොස්වක පෝය දවස අවසන්. එහි සියලු උත්සව කටයුතු අපි කියනවා ආමිස පූජාව ප්‍රතිපත්ති පූජා කටයුතු මේ දෙවිදිහටම කළ වැඩසටහන් නිමා වෙමින් පවතින මොහොතක්. විශේෂයෙන්ම ලංකාවේ කොළඹ නගරය සහ අනෙකුත් සියලුම ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙන මේ දෙවිදිහටම පවත්වන ලද පූජාවන් එහෙම නැත්නම් සත්කාරයන් මේ වන විට නිමා වෙමින් පවතිනවා. දැන් වෙසක් නිමා වෙනවා. ඊළඟට අපි සූදානම් වෙනවා පොසොන්. ඊට පස්සේ ඇසල මේ විදිහට. දැන් මේ ගෙවි ගිය වෙසක් සතියේ කොහොමද ලංකාවේ තොරතුරු කොහොමද මේ වෙසක් සැරසිලි තිබුණේ කොහොමද මේ ප්‍රතිපත්ති පූජාවෙන් ආමිස පූජාවෙන් අපේ බැතිමතුන් කොහොමද මේ වෙසක් උත්සවය බුදු තෙමගුල සැමරුවේ? දක්ෂිණ බුදු දහම කියන්නේ ඇත්තටම දර්ශනයක් නෙවෙයි. එය ඉතා ගැඹුරු විශ්ලේෂණයක් ලෝකේ යථාර්ථය පිළිබඳ කරනු කතිකාවක් සොයා බැලීමක් ගවේෂණයක්. එතකොට දැන් බෞද්ධ ඉගැන්වීම් වලට සම්පූර්ණයෙන් පටහැනිව තමයි වෙසක් උත්සවය ඇතුළු ඒ ආගමික උත්සව සිද්ධ වෙන්නේ. එක පැත්තකින් ඒ ජාතිවාදී හැඩයක් ගන්නවා අනිත් පැත්තෙන් ඒ ඊටාම නොමේරු ප්‍රාථමික හැඩයක් ගන්නවා. දැන් මේ කතාව කිව්වහම බෞද්ධ ජනයාට කේන්ති යන්න පුළුවන්. හැබැයි දැන් බෞද්ධ ඉගැන්වීම් කියන්නේ ඊට වඩා බොහොම ඉහළ විශිෂ්ට සොයා ගැනීමක්. ඒතර මේ වෙන්නේ ඒ නියම රියල් බුද්ධහම් පිළිබඳ ඉගැන්වීම විකෘති කිරීමක්. ඔබ හිතනවාද බෞද්ධයින් අද අපි කතා කරමු ලංකාව පිළිබඳව මේ බුදු තෙමගුල ස්මරණය කරන විදිහ බුදුදහමට පටහැනි ඒ බුදුදහමට හානියක් කියලා හිතනවද? අනිවාර්යයෙන්ම හානියක්. හේතුව තමයි දැන් බැලුබැල්මටම ඔබ වීදිදිගේ ඇවිදගෙන ගියොත් මේ උත්සව කාලවලට ඒ කූඩු දල්වන විදිය සැරසිලි කරලා තියෙන විදිය කොඩි එල්ලන විදිය විශේෂයෙන්ම නවම්මාවත පැත්තේ තියෙන මේ දැන් අනිත් අය කියන්නේ මේකට වෙසක් අසිරිය කියලා. හැබැයි ඒවා බැලුබැල්මටම නිකන් දැන් මෙහෙම ගමු අපි ලංකාව එක්තරා මොහොතක මේ ලංකාවේ ශිෂ්ටාචාරය හැරවුම් ලක්ෂයකට ගේන බුදුදහමේ පැමිණීම. ලංකාවේ තිබුණු කෘෂි ආර්ථිකය කලා ශිල්ප සියල්ල ඉතාම දියුණු මඟකට තල්ලු කරනවා බුදුදහම. දැන් ඔබ කියුත් ඒවා නවම්මාවතට වෙසක් සැරසිලි ඒවා ඉතාම ප්‍රාථමිකයි. දැන් අපි ලංකාවේ තියෙන මේ අපි ගත්තොත් මේ මව්කන බුදු පිළිමය සමාධි පිළිමය එතකොට පරාක්‍රම සමුද්‍රය අසල තිබෙන පරාක්‍රම පිළිරුව සහ ලංකාවේ තිබෙන සියලුම විපරණි කලා ශිල්ප ඉතාම දියුණුයි. ඒවායේ හින්දු හැඩතල තිබෙන්න පුළුවන්. රෝම ග්‍රීක රෝම යුගාරායන හැඩතල තිබෙන්න පුළුවන්. හැබැයි ඒවා ඉතාම දියුණු කලා නිර්මාණ. දැන් ඔබ අද ඒ අර්ථයෙන් ගත්තොත් තියෙන කලා ශිල්ප පැත්තෙන් ගත්තොත් ඒවා හරිම දුප්පත් නිර්මාණ ඔබ දකින්න. ඒවා දකින්න ලැජ්ජයි. මම දකින්න විදේශිකයෝ ඒවා දිහා බලන් ඉන්න විදිය. මේ නවම්මාවත තිබෙන කූඩු සහ වෙනත් සැරසිලි නිර්මාණ හරිම ප්‍රාථමිකයි. නූතන තාක්ෂණ යොදාගෙන තියෙන විදිය ඒවා හරිම දුප්පත්. එතකොට දැන් කවුරු හරි දැන නොදැන මේ හරි නූගත් වැඩක් කරන්නේ. ඒ කියන්නේ දැන් මේක ප්‍රදර්ශනාර්ථයෙන් ගත්තොත් එහෙම බුදුදහම ප්‍රචාරය කරනවා කියන අර්ථයෙන් ගත්තොත් එහෙම සංචාරකයන් ගැස්සෙන්න එපා. අපි කොහෙවත් දැකපු නැති පුදුමාකාර සියුම් නිර්මාණ ලංකාවේ තිබෙනවා. මේ බුදුදහම බැඳිච්ච නිර්මාණ. එහෙමවත් නැහැ. ඒ අර්ථයෙන් ගත්තොත් එහෙම. එතන කරුණු දෙකක් මතුවෙනවා. දැන් ඔබ කියන ඔය සියුම් නිර්මාණ හුදෙක් වෙසක් උත්සවය සැමරීම සඳහා කළ ලද නිර්මාණ නොවේ. සියුම් නිර්මාණ බොහෝ කාලයක් එකල සිටි කලාකරුවන් හෝ මෙකල එවැනි සියුම් නිර්මාණ කරන උදවිය බොහෝ කාලයක් අරගෙන විවේකයෙන් යුතුව බොහොම ස්පාසුවෙන් නිවී හැනෙල්ලෙන් ඉවසීමේ එක්තරා භාවනාවක් වගේ කරපු දේවල්. නමුත් මෙවැනි වෙසක් උත්සවයක මේ අද තියෙන සමාජ වාතාවරණයත් එක්ක ඔබ හිතනවාද මේ අපේ අහිංසක බෞද්ධ ජනතාවට මෙවැනි නිර්මාණ කරන අද ඉඩකඩක් වෙලාවක් තියෙනවා කියලා? දකින්නම කියන උත්සාහ කරන්නේ දැන් මේ උත්සවයක් ආගමික උත්සවයක් සංස්කෘතික අංගයක් හැටියට කවුරු හරි කියනවා නම් අදුතරමේ ඒ පැත්තම මතු කර ගන්නවා. එහෙම කියනවා නම් ඒ කියන්නේ මේ හරහා ලංකාවේ බෞද්ධ ප්‍රබෝධයක් පෙන්වන්න පුළුවන්. ඒ සංචාරකයන් ආකර්ෂණ ලක් වෙනවා. මිනිස්සු අතර හාමනීකක් නිබුණත් එකඟතාවක් සාමූහිකත්වයක් ඇති වෙනවා කියලා ගත්තොත් අඩුමතර මෙතනට යන්න ඕන. දැන් ඔබ බැලුවොත් එහෙම දැන් මේ අපි එළියේ එල්ලන බෞද්ධ කොඩි ඒක පැත්තකින් ඒ චෝදනාවකුත් තුන මේවා විකෘති කළ කොඩි කියලා. ඒ කොඩියනේ චීනේ. චීනේ තමයි බෞද්ධ කොඩි කියන්නේ. දැන් පිටකොටුවේ වෙලඳු කියන්නේ මිනිස්සු ඉන්න නේවලු. ඒ කියන්නේ බෞද්ධ කොඩිය මැද්දේ එක්ක අර බෞද්ධ වෙනත් සංකේත තිබෙන පහනක් දැල් වෙන එවැනි විකෘති කළ කොඩි තමයි මිනිස්සු ඉල්ලන්නේ. එහෙම ගත්තා. මම මේ කියන්නේ සංස්කෘතික අංගයක් හැටියට කවුරු හරි යෝජනා කරනවා නම් ඒක දුප්පත්. ගැඹුරු අර්ථයෙන් ගත්තොත් මේ බෞද්ධ කියන්නේ මුළුමනින්ම යටපත් වෙනවා මේකෙන්. දැන් දන්සල් වලට යන්න. දන්සල් වල කරන්නේ අදි පරිභෝජනයක්, නාස්තියක්.
ඒ කියන්නේ හොඳට කන්න බොන තියෙන මිනිස්සු වාහන නවත්තලා දිග දිග පෝලිං වල ඉඳගෙන කැම නාස්ති කරනවා. ඒ කියන්නේ මාස ගාණක් කන්න තියෙන කෑම විනාශ කරලා දානවා. මේ හරිම නොවිදිමත් අවිදිමත් නොකල යුතු දෙයක්. ඒක බෞද්ධ ගැනීම කියන්නේ ඒක නෙමෙයි. දැන් ඇත්තටම වෙසක් වල මේ තෙමඟුල සමරනවා නම් ගෞතම බුදුන්ගේ බුද්ධිමේ කතිකාවක් සංවාදයක්. එහෙම නැත්නම් ඒ කුමක් වූ සංගායනාවක් කිය හැකියි. එහෙම මොකුත් අහන්න හම්බ වෙන්නේ නැහැ නේ. ඒතර අපි මේ ජාතක කතා කියා ඒවා ඊටාම මේ ප්‍රාථමික අන්දමට ප්‍රතිනිරූපණය කරගෙන ඒ කූඩු වල තියෙන කතා බලන්න. ඒවා දැක්කම hina යන මිනිහෙකුට. දැන් බෞද්ධ සාහිත්‍ය කාට හරි කතා කරන්න ඕන නම් ඒකත් ටිකක් විචිත්‍රවත්. එහෙම කතා කරනවා නම් අඩතරම. දැන් මේක ඊටාම ප්‍රාථමිකයි. ඒ මෙලලා තියෙන රූප ඒ අරගෙන තියෙන යම් මේ හැඩතල ඒවත් දැක්කම ලැජ්ජ හිතෙන ඒවා. ඉතින් මම කියන්නේ අවුදර්ම సౌందර්යය මතු කරගෙන ඒ හරහා සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කරලා ඒ හරහා ගැඹුරු කතිකාවකට යන පාර හදනවා නම් අන්න වෙසක් අරුතක් තියෙනවා ඒක. ඔබ කියන විදිහට එතකොට සාමාන්‍ය බෞද්ධයෙක් දැන් ඔහු වෙසක් කූඩුවක් දැල්ලනවා නිවස ඉදිරිපිට. ඔහු පහනක් පත්තු කරනවා. ඔහු අපි කියනවා වෙසක් බකට් එකක් එල්ලනවා. දැන් මෙවැනි දෙයක් දැන් මෙවැනි දෙයකටත් ඔහුට තියෙන නිදහස පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවද? නෑ දක්ෂින ඒක ප්‍රශ්නයක් නෙමෙයි. දැන් අපි හිතමු කවුරු හරි පහනක් දැල්වන එක හෝ කූඩුවක් දැල්වන එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඒ තුල තිබෙන්න ඕන චේතනාව මොකක්ද? ඒ චේතනාව බොහොම පහන් සිතුවිල්ලක් විය යුතුයි. ඒ කියන්නේ ලෝකේට විශ්වය පිළිබඳ යථාර්ථය ගැන කියලා දීපු ඒ ගෞතම බුදුන් පිළිබඳ ස්මරණයක්. ඒ සිහිපත් කිරීම. ඒ පිළිබඳ බුද්ධි ප්‍රබෝධයක් නැති වෙන්න ඕනි. නමුත් මේ තියෙන්නේ ඒක නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එimhe කොළඹට ආසන්න නගරවල කුඩා වීදියක් ගන්න වීදියේ ගෙවල් වලින් සල්ලි එකතු කරනවා. සල්ලි එකතු කරලා බලහත්කාරයෙන් වගේ සල්ලි අරගෙන ඒ වීදිය කූඩු වෙලනවා. හරසනවා. සමහර සැරසිලි ස්වභාව ධර්මයට පටහැනි පොලිතින් වලින් කරලා තියෙනවා. දැන් උගක් වෙලාවට වෙසක් ඉවර වුණාම ඒ පාරිසරික හානිය පරිසරික කියන වචනේ එච්චර යෝග්‍ය නෑ ඒකට. ස්වභාව ධර්මයට එරෙහිව බොහෝ දේවල් සිද්ධ වෙලා තියෙනවා. ප්ලාස්ටික් විසි කරලා තියෙනවා ප්ලාස්ටික් බඳුන් ඒ ප්ලාස්ටික් ඉතිකොල ඒ කියන්නේ එවැනි අපද්‍රව්‍ය ඒවා පරිසරයට මුහු කරලා තියෙනවා. අඩුතරේ බෞද්ධ ගැන්වීම් වලින් යෝජනා කරන අල්පේච්ඡත්වය ස්වභාව ධර්මයට ලංවීම පාරිසරික සංහිඳියාව වගේ යෝජනාවක්වත් එතන නැහැ දක්ෂින. මම කියන්නේ කෙනෙකුට පහනක් දැල්වන්න එපා කියලා නෙමෙයි. හැබැයි මේ සියල්ල පිටිපස්ස දැන් තියෙන්නේ වෙළඳ පොළ ආර්ථිකයට අහුවෙච්ච මොකක් හරි විකෘතියක් තියෙන්නේ. ඊට අමතරව ලොකු මාධ්‍ය තරගයක් තියෙනවා රටේ. අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් එක්තරා ගුවන්විදුලියක් දක්ෂින යම් තරගයක් කියලා තෑග්ගට දෙන බුදු පිළිමයක්. දැන් මේක විහිළුවක්. ඒ කියන්නේ දැන් ඇත්තටම ඔබ හිතලා බලන්න මොහොතකට මේ බුදු පිළිම විකිණීමම කියන්නේ මහා විකාර බිස්නස් එකක්. කාටරි මුදල් උපයන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ ඒක. මේ මොකක් හරි නෙලීමක් කරලා විකුණන්න පුළුවන් කියන කාටරි ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි මේවා තුළ තිබෙන මේ භෞතිකවාදී හැඩය ඒ මුළුමනින්ම බෞද්ධ ඉගැන්වීමකට පටහැනි. දැන් බෞද්ධ ඉගැන්වීම කියන්නේ දක්ෂින බුද්ධියට කරන ආමන්ත්‍රණයක් නේ. දැන් බෞද්ධ ඉගැන්වීම වටහා ගන්න ප්‍රැක්ටිස් කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට බෞද්ධ ඉගැන්වීම තුළ තිබෙන ඵලයන් ලබා ගන්න අත්පත් කරගන්න කාටවත් උගන්වලා කරන්න බෑ ඒක. ඒ තමා විසින් වටහාගෙන අත්දැකීමක් බවට පත් කරගන්න ඕනේ. එතකොට තමයි ඒකනේ ධර්ම මාර්ගය කියන්නේ. දැන් මෛත්‍රී කරනවා කියන්නේ තමන් කළ යුතු දෙයක් නේ. එතකොට දැන් දැන් අතරම චතුරාර්ය සත්‍ය කියන එක දැන් අපි හිතමු දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීමේ මාර්ගය. මේ කියන මේ දැවැන්ත සත්‍ය අපි ප්‍රැක්ටිස් කරන්න ඕන එකක් නේ. අතදා බලන්න ඕන එකක් නේ. අභ්‍යාස කරන්න ඕන එකක් නේ. ඒතර මම යෝජනා කරන්නේ මේ එළියේ තිබෙන භෞතිකවාදී තම ප්‍රාථමිකයි. ඒක ඔබ බුදු පිළිම අරගෙන බලන්න මොකද්ද හැඩ කියලා බලන්න. මේ සමහර ඒවා නිකන් හින්දි නිලියෝ වගේ. සමහර ඒවා නිකන් මේ අමිතාබ් බච්චන් වගේ. මම කියන්නේ දැන් ඔබ ගියොත් එම ග්‍රීක රෝම යුගවලට ඒ යුගවල තිබෙන නිර්මාණ අනුතරම සංස්කෘතිකයි. ඒවා දැවැන්තයි. ඒ දැන් පිළිමයක් ගත්තාම ඒ පිළිරුවක් ගත්තාම ඒ වගේ මාංශ පේශි පිටලා තියෙන විදිහ ඒ මූණේ තියෙන හැඩතල දැන් වීනස් ප්‍රතිමාව අරගෙන බලන්න. අනුතරමේ සංස්කෘතික යෝජනාවක් ඉදලා තිබෙනවා. කලා ශිල්ප පිළිබඳ නිපුණත්වයක් තිබෙනවා. මම කියන්නේ මේක දෙපැත්තක්. එක පැත්තකින් බුද්ධි ප්‍රබෝධයකුත් නෑ අපිට. එහෙම සංගායනාවක් නෑ. ඒ නිසා අපි බංගුල සමාජයක් කියලා තියෙනවා. අපරාධවල බලන්න. ඔබ අදහස් කරන දෙක චාපා කියන්නේ ඒ කියන්නේ මෑත කඩා වැටීමද මේ කියන්නේ ඔබ? මෑතක නෙමෙයි දක්ෂින මේකට ඉතිහාසය දැන් ඔබ සඳහන් කරනවා දැන් වීනස් ප්‍රතිමාව පිළිබඳව. ඔබ සඳහන් කරනවා ග්‍රීක රෝම ප්‍රතිමා පිළිබඳව. ඒවා තියෙන හැඩතලයන් පිළිබඳව. ඒවා තියෙන ප්‍රතිමූර්තියන් පිළිබඳව. දැන් එවැනි උරුමයන් අපට තිබෙනවානේ. අපේ ඉතිහාසය හා බැඳුණු අතීතය තුළ අපි අදත් ගිහින් දැක බලා ගන්න පුළුවන්. එවැනි ස්තූප එවැනි මහා විශාල නිර්මාණ අදත් අපට තිබෙනවද දැක බලා ගන්න. ඒතර ඔබ කතා කරන්නේ මෑත කඩා වැටීමද අතීතය පිළිබඳව?
ඔබ අතීතය කියන්නේ අපි හිතමු දැන් දැන් අපි හිතමු අවකන පිළිමය. අපි ගත්තොත් අවකන පිළිමය, අවකන ප්‍රතිමාව. ඊළඟට සමාධි ප්‍රතිමාව. මේ පැහැදිලි උදාහරණයක් මම ගත්තේ. ඔව්. ඒතර ඔබ කියන වීනස් ප්‍රතිමාව. ඒතර අවකන ප්‍රතිමාව. ඉතිහාසෙට මම මේ කියන්නේ දැන් අපි ගමුකෝ දැන් ක්‍රිස්තු පූර්ව සහ ක්‍රිස්තු වර්ෂ මුල් හරිය. අපි එහෙමනේ කැලෙන්ඩරේ කියවන්නේ. ඔව්. ඒ කාලයට අනුකූලව ගත්තොත් ඒ බිඳ වැටීමක්. දැන් උදාහරණයක් අපි නවත්තපු තැනින් පටන් ගන්න එපා. දැන් නුවර යුගයේ නැවතිච්ච තැනින් කලා නිර්මාණ ඉස්සරහට යන්න ඕනනේ. දැන් ලංකාවේ 60 ගණන් වෙනකොට වෙන පැත්තකට මේ ගෙනාවොත් 60 ගණන් වෙනකොට අපේ සිනමාව ලබන යම් ප්‍රබෝධය යම් පිබිදීම ඊට පස්සේ 70 80 දශකයේදී ඉවර වෙනවා. දැන් අපි කෙලින්ම නැවත ඉන්දියාවේ ප්‍රාන්තයක්. ඒ කියන්නේ අපි නවත්තපු තැනින් පටන් ගන්න ඕනේ ලංකාවේ වාරික ශිෂ්ටාචාරයේ ඊටාම දියුණු තැනකට එනවා. ඒක තමයි මම හැවුවේ. ලංකාව විතරයි තියෙන්නේ. ඔව් ඒක තමයි මම හැවුවේ. එතනින් පටන් ගන්න බෑ අපි. ඔව් එතකොට දැන් මම අහ ප්‍රශ්නේ කියන්නේ අවකන ප්‍රතිමාව, සමාධි ප්‍රතිමාව. දැන් මේවා විශිෂ්ට ගණේ නිර්මාණ නෙවෙයිද? මේවා කරේ මිනිස්සු මේ ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙන්නේ. නෑ දක්ෂිණ දැන් මම ඔබට දැන් ග්‍රීක රෝම යුග මේ මෙතනදී උපුටා දක්වන්නේ ඔබ බැලුවොත් අපේ කලා ශිල්පවල එක තැනක හිරවීමක් තියෙනවා. දැන් ඔබ බැලුවොත් එහෙම මේක කවුරුත් වැරදියට ගන්න ඕන දෙයක් නෙවෙයි. දැන් වැව්බැඳි රාජ්‍ය පිළිබඳ කතිකාව, වාරි කර්මාන්තය පිළිබඳ කතිකාව මහා සංස්කෘතික මේ යායක් ප්‍රවාහයක් අභියෝග කරන්න බෑ. ඔව්. ඒ විශාල අවකාශය ලෝකෙ කොහෙවත් නෑනේ වැව්බැඳි රාජ්‍යයක්. ඒ කියන්නේ මහා ගංගා හරස් කරන්නේ නැතුව ඒවට දැනෙන්නේවත් නැතුව මහා වැව් ඉදි කරලා. ඒ විශාල තාක්ෂණයක්. යුරෝපයේ හොයාගත්ත මහාවේලි සංකල්පයේ ග්‍රේට් වෝල් කියන එක නෙමෙයි මේ තියෙන්නේ. ග්‍රේට් ඩෑම්ස් නෙමෙයි. මේ තම සුවිශේෂ සොයා ගැනීමක්. හැබැයි ඊට සමගාමීව කලා ශිල්ප එක්තරා හරියක නවතිනවා. දැන් ඔබ කියොත් එහෙම දැන් ගත්තොත් එහෙම පොළොන්නරු යුගයේ තිබෙන කලා නිර්මාණ එක්තරා විශිෂ්ට තැනකට එනවා. එක්තරා ලංකාවට අදාළව. හැබැයි ඔබ කියොත් එහෙම ග්‍රීක රෝම යුගවල මේ ප්‍රතිමා නෙලිම ඊට වඩා ගොඩක් දියුණු. කරත් එක නෑ කියන්න බෑ. දැන් ඔබ ගත්තොත් එහෙම අපේ ලංකාවේ තියෙන බුදු පිළිමයක ඇනටමි නෑනේ. දැන් මේ අතපය ඇතුලේ තිබෙන මේ හැඩ එහෙම නැත්නම් ශරීරයේ තිබෙන විද්‍යාත්මක හැඩතල අපි ඉච්චරම අරගෙන නෑ. දැන් ග්‍රීක රෝම යුගවලට ඔබ ගියොත් එහෙම දැන් ක්‍රීඩකෙක්ව ප්‍රතිනිර්මාණය කෙරුවොත් එහෙම අර කවපෙත්ත විසි කරන ජනප්‍රිය පිළිරු අරගෙන බලන්න. ඒ අත්වල තිබෙන මාංශ පේශි වල තිබෙන හැඩපවා තිබෙනවා. ඒ ඊටම සියුම්. ඇඟිලි පීඨන විදිය දැන් ලියනාඩෝ ඩා වින්සි වගේ කෙනෙකුට එනකොට ඔහු ඊටම විද්‍යාත්මකව ශරීරයට නිර්මාණය කරන පස්සේ කාලෙක. අපි එතනට ආවේ නෑ. කරතේ නෑ කියන්න බෑ. අපි නමුත් විශාල දෙයක් කරලා තියෙනවා. ඒ විශාල දේ නැවතිච්ච තැනින් අපි යන්න ඕනේ ඉස්සරහට. දැන් සීගිරි අප්සරාවන්ගේ රූපේ දවසට අදාළව ඉතාම විශිෂ්ටයි. එදාට අදාළව. හැබැයි මේ නැවතිච්ච තැනින් අපි උඩට යන්න එපා. කාන්තා රුව පිළිබඳ දැවැන්ත කතිකාවක් එතන පටන් ගන්න පුළුවන් අපි. අපි අදින් එතන නෙමෙයි. දැන් වෙනම ශෛලියක් සීගිරි තිබෙන්නේ. දැන් මේ සීගිරි ශෛලියෙන් ඔබටනේ අපි යන්න ඕනේ. අපි දැන් එතන නැහැ කියලා මම ඔබට කියන්නේ. දැන් අපි දැන් සීගිරියට ගිහිල්ලා නැවත නවමාවතට ගියාම ලැජ්ජ හිතෙනවා. මේ නවමාවතේ දැන් ඒ විතරක් නෙමෙයි මම දැක්ක මේ මුගක් ඔය ජනප්‍රිය සුපර් සෙන්ටර්ස් වල අපි කියන්නේ ඒවට කියන්නේ මේ සාප්පු සංකීර්ණවල වෙසක් සඳහා විවිධ නිර්මාණ කරලා තියෙනවා. ඒ වගේ දැන් බුදුරු ඇඳලා තියෙනවා දැක්කම hina යනවා. හිඟන්නෙක් වගේ. සමහර තැන්වල. දැන් අපි ඔබ දැකලා ඇති කැලණි විහාරය තුල තිබෙන සිතුවම්. ඔව්. එතකොට අදත් මේ සෑහෙන අගයීමකට ලක් වෙන සිතුවම් ඒ විහෙර ඇතුලේ තිබෙන්නේ. එතකොට දැන් එක්තරා ආකාරයක යම් පුද්ගලයන් යම් අකවාරුන් යම් උත්සාහය අරන් තිබෙනවා අපේ රටේ. දැන් සෝලිස් මෙන්දි උදාහරණයක්. ඔව්. කැලණිට සම්බන්ධව සෝලිස්ගේ චිත්‍රවල සෑහෙන වෑයමක් තියෙනවා. ඔව්. හැබැයි ඔබ බැලුවොත් එහෙම දැන් ලියනාඩෝ ඩා වින්සි වගේ කෙනෙකුට පිකාසෝ වගේ කෙනෙකුට ගියොත් එහෙම ඔවුන් එතනින් එහාට ගිහින් තියෙනවා. දැන් මෙහෙම අපි යුරෝපා ඉතිහාසය සහ ආසියානු ඉතිහාසය වෙන කියවන්න ඕනේ එකිනෙකට සමගාමීව. දැන් එකක් උසස් එකක් පහත් නෙවෙයි. මම කියන්නේ යුරෝපා සොයා බැලීම ඊට වැඩි වේගවත්. ඔවුන් නැවතුනේ නැහැ. දැන් ගත්තොත් එහෙම දැන් මොසාට් වගේ සංගීතඥයෙක් පල්ලියට නතු වෙලා ඉඳලා එතනින් එහාට උ වෙනවා. ඔවුන් සංගීතය පල්ලි මුදව ගන්නවා. එතනින් එහාට මා ජන සංගීතයකට උන් එනවා. එතකොට දැන් අපි එතන නෑ බිතෝවන් වගේ සංගීතඥයෙක්. ඔවුන් පල්ලිය වෙනුවෙන් වැඩ කරලා පස්සේ කාලෙක පල්ලිය ගලවගෙන එළියට එනවා. පිකාසෝ වගේත් එහෙමයි. මම කියන්නේ අපි එකතැනක නවතිනවා. අපි නැවතිච්ච තැනින් පල්ලෙහාට වැටෙනවා. දැන් ඔබ හිතන්න අපි වාරි සංස්කෘතිය ඉගෙන ගන්න ඊශ්‍රායලයට යනවානේ. මම දන්න එක්තරා මේ ඉංජිනේරුවෙක්. ඔවුන්ට විශේෂ පාඨමාලාවක් කර අරාබිකරේ රටවල් කීපයක. ඒ කියන්නේ අපිට උන් කියලා දෙනවා ජලය සංරක්ෂණය කරන්න හැටි. අපි ලැජ්ජ වෙන්න ඕනේ නැද්ද? ලෝකයේ මිනිස්සු ලංකාවට ඇවිල්ලා මේ අපිතකාමයක් නෙවෙයි, අර අන්තවාදී කතාවකුත් නෙවෙයි, ලංකාවේ තිබෙන වටිනා දේවල් ලෝකෙට බෙදලා දෙන්න පුළුවන්. ලෝකයේ තිබෙන වටිනා දේවල් අපිට ගන්න පුළුවන්. එහෙම නෙමෙයි ගනුදෙනු වෙන්න ඕනි. වෙසක් කියන්නේ අපිට හොඳ ඉවෙන්ට් එකක් ලෝකෙට පාඩමක් කියලා දෙන්නේ.
මෙන්න අපේ කලා නිර්මාණ, මෙන්න සංවාදය, මෙන්න බුද්ධි ප්‍රබෝධය, මෙන්න කුෂ්කර්මාන්තය, ප්‍රදර්ශන හැමතැනම මිනිස්සු බලලා යනවා ඒවා. සංචාරකයෝ ඇවිල්ලා විඳිනවා ඒවා. ඊළඟට මම කලින් අහ ප්‍රශ්න දැන් මේ මාධ්‍ය අතර තරගයක් තිබෙනවා දැන් ලොකු. හැම මාධ්‍යාංශයකම ලොකු තරගයක් තිබෙනවා. වෙසක්. ඔවුන්ගේ වාර්ෂික අපි කියන ඇනුවල් ඉවෙන්ට් එකක් මේක. ඔවුන්ගේ න්‍යාය පත්‍රය තුල. එතකොට මේ බලන්න ලැජ්ජයි දක්ෂිණ. බලන්න ලැජ්ජයි. සමහර මාධ්‍යවල මාධ්‍ය ආයතන හිමිකරුවන් ඒ කරන වැඩ, ඒවාට දෙන ප්‍රචාරය, ඒවා හරිම මම හිතන්නේ ඔබ දැන් ජීවත් වෙන එංගලන්තේ මම හිතන්නේ එංගලන්තේ රජපෞල වෙනුවෙන් මෙච්චර බාල්දුවඩ කරනවාද කියලා. මට හිතෙන්නේ නැහැ එහෙම. ඒ කියන්නේ යම් ප්‍රදර්ශනාත්මක දේවල් ඇති. නමුත් මෙච්චරම පහළ මට්ටමට වැටෙන්න ඕනද අපි? සමහර මේ ටීවී channel ඒ වාගේ හිමිකරුවන් වෙනුවෙන් මේ ධාතු වන්දනා කරන හැටි, ඒවා පිටිපස්සේ යන හැටි, ඒවාට හාමුදුරුවෝ කියන කතා, ඒවා බලගෙන ලැජ්ජයි. මම හිතන මේ කාලවල channel බලන්නේ නැහැ මිනිස්සු. ඒකම ගෙවි ගිය වෙසක් සතිය ගත්තාම දැන් දේශපාලඥයන්ට පුදුම විදිහේ කාර්යබහුලයි. දැන් ඔවුන්ට සිද්ධ වෙනවා ගෙවි ගිය වෙසක් සතියේ මම හිතන්නේ ජනාධිපතිවරයාගෙන් පටන් ගත්තම හැම දේශපාලඥයෙකුටම ග්‍රාමීය මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින්, නාගරික මට්ටමින් ඇරයුම් ලැබිලා ඔවුන් දන්සැල් විවෘත කරනවා, තොරන් විවෘත කරනවා. දැන් ඔවුන්ට ස්පාසුවක් නැහැනේ. මම හිතන්නේ ඔවුන් කොපමණ නම් විදුලි ආලෝක පූජාවලට සහභාගී වුණාද කියලා හිතාගන්න බෑ වෙසක් සතියේ. දක්ෂිණ මේ කතාව යනවා SWRT බණ්ඩාරනායක දක්වා. SWRT බණ්ඩාරනායක පොතක් ලියලා තියෙනවා YI became Buddhist කියලා. ඒ කියන්නේ ඔහු රෝමානු කතෝලික ජාතිකයෙක් බණ්ඩාරනායක පරම්පරාවේ ඉමයි. ඔහු බුදුදහම වැළඳ ගන්න විදිය. ඒ කුඩා පොතක්. ඒ පොත යට යන යටිපෙළ අරුත තමයි ඇත්තටම ඔහු උඩින් කියන වෙන කතාවක්. යටින් යන කතාව තමයි ලංකාවේ ඡන්ද ලබා ගන්න විදිය. ඒ කියන්නේ කලිසම ගලවලා සුදු ඇඳලා බෞද්ධයෙක් වෙලා ඡන්ද ගන්න පුළුවන්. එතකොට දැන් මේ එළියේ වැඩ කරන සියලු බෞද්ධ නායකයන් මේක පක්ෂ දේශපාලන එනකොට ඔවුන් මේ ඡන්ද මංකොල්ල ගන්න හදන්නේ. දැන් ඔබ දැක්කනම් මම කලින් කියපු කතාව මේ රූපවාහිනී channel වල අම්මලා අඬනවා. අම්මලා තාත්තලා කඳුළු ඇක්කෙනවා. ඒක තාත්තා කෙනෙක් මම දැක්කා මේ අවුරුදු නිකන් 70 ගණන් වල වගේ ඔහු මේ විලාප තියෙනවා. බුදුන්ව දෑයින් දැනගත්තා පින් සිද්ධ වෙනවා. ඔබේ නාලිකාව දිනෙන් දින දිනු වෙන්න ඕනි කියලා මෙහෙම කියනවා. දැන් මම කියන්නේ මේක මිත්‍යාවක් නේ. මේ මිත්‍යාව වපුරන්න පුළුවන්. දැන් මේ ලංකාවේ ජන සමාජයේ මගේ යෝජනාව බෞද්ධ ඉගැන්වීම් හරහා යම් විශිෂ්ට තැනකට යා යුතු ලංකාවේ ජනයා දැන් මේ කොහරද යන්නේ? ඒ වගේම සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද හැමතැනම අපට දැක්කන්න ලැබෙනවානේ. දක්ෂිණ මේ ඊටාම කැත මාකටිං වැඩක් කියන්නේ. ඊටාම කැත මාකටිං වැඩක්. දැන් ගෞතම බුදුන්ගේ ඉගැන්වීම් වලට අදාළව ගත්තොත් මේ කරන වැඩ හරි ප්‍රාථමිකයි. කාට හරි සිවුම් අර්ථකින් ගත්තොත් මේක බෞද්ධ ඉගැන්වීම් වලට විරුද්ධව කියන කුමන්ත්‍රණයක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඕල්කොට්ගේ ලංකාවට ලංකා ආගමනේ ලංකාවට පැමිණීම හරියටම කියවුවොත් එimhe 1800 ගණන් වෙනකොට දැන් ඕල්කොට් කියන්නේ ඇමරිකානු ජාතිකයෙක්නේ. ඕල්කොට් අර ලංකාවේ බෞද්ධ ප්‍රබෝධයක් ඇති වුණා කිව්වට ඇත්තටම සිද්ධ වෙලා තියෙන වෙන එකක්. දැන් ඇත්තටම විශිෂ්ට බෞද්ධ විශ්ලේෂණය ජෝක් වෙලා තියෙන්නේ. මිනිස්සු hina වෙන මට්ටමකට ඇවිල්ලා දැන් යුරෝපයේ බෞද්ධ ඉගැන්වීම් වල තිබෙන ගැඹුරු තැන හොයාගෙන යනකොට යුරෝපයේ සමහර විද්‍යාඥයන් ඒව ගැන කල්පනා කරනකොට අන්ෂේකන් මයින්ඩ් වගේ පොතක් අරගෙන බලන්න. ඒ සොයා බැලීම මොන එහෙම කරනකොට අපි මේ ධාතු වැන්දකින් අඬනවා. ඒකේ තේරුම අපි දැන හෝ නොදැන එක්තරා බෞද්ධ ඉගැන්වීම් වලට එරෙහිවන වෙනත් ගමනක් යනවා. ඒක ඉතිහාසය තුළ කුමන්ත්‍රණයක් කියලා කියවන්නත් පුළුවන් කාට හරි. දේශපාලන කුමන්ත්‍රණයක්. හේතුව බෞද්ධ ඉගැන්වීම් තුළ මම මේ කතා කරන්නේ පන්සලට සම්බන්ධ ආගම ගැන නෙවෙයි දක්ෂිණ. බෞද්ධ ඉගැන්වීම් තුළ තිබෙන මහා සමාජ ගොඩනැගුවොත් මේ පෘථිවිය මුණ දීලා තියෙන මහා ඓතිහාසික අපරාධයන්ට ඓතිහාසික දේශපාලන ඛේදවාචකයන් උත්තර ගන්න පුළුවන්. ඒ ගැඹුරු විශ්ලේෂණයක්. දැන් අවසන් වශයෙන් චාප මම කැමති මේ සාකච්ඡාවේ අවසන් වශයෙන් ප්‍රශ්න අහන්න. දැන් ඔබ කියන අපි දැන් කතා කරමු මාධ්‍ය ආයතන, ඒ වගේම දේශපාලනඥයෝ සහභාගී වෙන වෙසක් උත්සව වැඩසටහන, ඒ වගේම වීදිවල කරන සැරසිලි මිට අමතරව දිවයිනේ බොහෝ බෞද්ධ විහාරස්ථානවල විවිධ සැරසිලි ප්‍රතිපත්ති පූජාව සහ ආමිස පූජාව මේ පූජා විදි දෙකම පවත්වන්න තියෙනවා. ඔබ මොකද මේ පන්සල් වල පවත්වන වැඩසටහන් පිළිබඳව ඔබේ පොදු අදහස? ලංකාවේ දක්ෂිණ මේක කවුරු හරි මේ ද්වේෂ සහගත ප්‍රකාශයක් විදිහට ගන්න හොඳ නැහැ. මම බොහොම මේ ලෙන්ගතු ප්‍රකාශයක් කරන්නේ. මහානායක හිමිවරුන්ගේ සිට ලංකාවේ ප්‍රධාන සහ කුඩා සියලුම විහාරස්ථාන මේ වෙනකොට යම් යම් දේශපාලන පක්ෂවල එහෙම නැත්නම් ව්‍යාපාරිකින්ගේ අතකොළු බවට පත් වෙලා තියෙනවා.
මේක හරියටම 1815 ගිවිසුම අත්සන් කරන වෙලාවෙත් ඉංග්‍රීසි ජාතිකයන් කරා. ඔවුන් ඇහුවා උඹලට මොනවද ඕනි? දැන් කරඬුව අරගෙන අපේ අය කැලේ හැංගෙනකොට ඒ දවස් කරඬුව අතේ තියන අයගේ තමයි රාජ්‍යත්වය තියෙන්නේ. ඔබේ ධර්ම ඉතිහාසය. ඒතර කරඬුව අරගෙන අපේ අය හැංගිලා කැලේ පණිවිඩයක් දුන්නා. ඒතර කරඬුව අපේ අතේ තියෙන රාජ්‍යත්වය අපේ අතේ. නමුත් යුරෝපයේ ඊට ගොඩක් ඉහළින් හිටියේ. ඔවුන් ඊට වැඩිය දැවැන්ත දේශපාලන ආක්‍රමණ හිටියේ. ඔවුන් අපිට hina වෙන්නේ නැති. ඊට පස්සේ කිව්වා හරි කරඬුවත් අරගෙන එන්න. උගලන්ට මොනවද ඕනි? හරි රාජ්‍ය ආගම ඇතුලේ බුදුහාම පිළිගන්නවා. තව මොනවද ඕනි? භාණ්ඩාගාරයෙන් සල්ලි දෙන්න. හරි එහෙමනම් ප්‍රශ්න ඉවරයි. ඔන්න දලදා මාලිගාව නැවත මේ ප්‍රතිනිර්මාණය කරනවා. ඉතින් අපි හිතනවා අපි හරි කියලා දැන්. හැබැයි මේ මහා විහිළුව ඒ හරිය තියෙනවා. අපි විහිළුවකට ලක් වෙනවා. දැන් මේ වෙනකොට අපේ විහාරස්ථාන සියල්ල දේශපාලන ප්‍රකාශකකින් බවටපත් වෙලා තියෙනවා. ඔබ අරගෙන බලුවොත් එහෙම. මම දන්නේ වනාන්තරගත වෙලා ඉන්න භික්ෂුන් ගැන. ඒතර එළියේ තිබෙන්නේ වෙන දැන් අසපු වෙනම. පන්සල් වෙනම. කියන්නේ මුදලායිලා ටිකක් අල්ලගෙන ඉන්නවා දේශපාලන පක්ෂවල කට්ටිය වෙනම අල්ලගෙන ඉන්නවා ආපහු මුදලායිලා කියන දේශපාලන පක්ෂනේ. ලංකාවේ බිස්නස් කාර්යය තමයි දේශපාලනය කරන්නේ. ඒගොල්ලෝ තමයි පන්සලට යන්නේ. දැන් ඔබ අරගෙන බලුවොත් එහෙම කවුරු හරි මේක මේ නැවතම යෝජනා කරන වෛරීසාගත ප්‍රකාශයක් විදිහට ගන්න එපා. දැන් දුමින්ද සිල්වා වගේ කෙනෙක් අරගෙන බලුවොත් එහෙම දැන් කොළඹ වටේම විශාල පන්සල් ගානකට ඕක ගිහිල්ලා යම් දේවල් දෙනවා. සජිත් ප්‍රේමදාස. කවුරුවත් අහන්නේ නැහැ මේ සල්ලි කොහෙන්ද කියලා. දැන් සජිත් ප්‍රේමදාසට පන්සල් ගානේ බෙදන්න සල්ලි කෝ? පඩිය ගන්නෙත් නැතුළු පාර්ලිමේන්තු එකේ. දැන් ප්‍රශ්නයක් තියෙනවානේ විනිවිද භාවය ගැන. ඒතර මේ දුමින්ද සිල්වා වගේ තව ගොඩක් අය දැන් පන්සල් අල්ලගෙන ඒකෙන් තමයි පවතින්නේ. ඉතින් මන් දන්නේ ටැක්ස් වලින් මිදෙන්නත් පුළුවන් ඒක ව්‍යාපාරිකයෙකුට. ටැක්ස් ෆ්‍රී කරගන්නත් පුළුවන් ඒක කවුරුත් ඒව දන්නේ නැහැ නේ. දැන් මිලියනයක් වියදම් කළා මිලියන 20ක් වියදම් කරා කියලා කියනවා ඇති. ඉතින් ඒක වෙනම හොයන්න ඕනේ. ඒතර මේක එක පැත්තකින් බිස්නස් එකක්. එක පැත්තකින් දේශපාලන උපාය මාර්ගයක්. හැබැයි මේ සියල්ල තුල මගේ යෝජනාව බෞද්ධ ඉගැන්වීම් තුල තිබෙන මහා විද්‍යාත්මක පදනම, මහා විද්‍යාත්මක විශ්ලේෂණය. ඒ සාමාන්‍ය විද්‍යාවන අභිබව යන යෝජනාවක්. එය විකෘති වෙනවා. එය ලඝු වෙනවා. ඒ අන්‍යයන්ගේ හාස්‍යයට ලක් වෙනවා. ඒතර මම කියන්නේ මෙතන බරපතල ප්‍රශ්නයක් අපිට තිබෙනවා.